ගවුන් දෙකයි ෂර්ට් දෙකයි ලොන් ෂෝට් දෙකයි ඔව් හරි. ඉතුරු ටික දැන් බලාගන්න ලියන්න. ෂෝට් ලෙග් දෙකයි එතකොට දැන් මේවා තමයි දැන් බලන්න ඔව් දැන් ඔය ටික ලියන්න. ඕනේ මේ බේසිස් එක දැම්මා ඒක ලිව්වේ? ඔව් බෙඩ්ෂීට් ලිව්වද? ඔව් බේසිස් දෙක ලිව්වා ගවුන් le මොකද්ද මේක ඒක පිනිපෝ. පිනිබෝ පිනිබෝ එකයි කපට මේක ඒක මොකද්ද ඒක පෙටිකෝට් නේ. පෙටිකෝට් මේ යට ගවුන්නේ ලියාගන්නකො ලියාගන්න. අන්ඩ ගවුන් කියලා අන්ඩ ගවුන් එක ඒනේ මාමට තේරෙන විදිහට එහෙනේ මම ලියාගන්නවා. නැත්නම් පැටලුනොත් බෑ. ඔව්. එතකොට මේක හවුස් කෝට්. හවුස් කෝට් ගෙවල් කෝට් ඒක කෝට් නේ කමන්නේ මේ යෝකට කියන්නේ හවුස් කෝට්. මේ මන්ද මේ නම් වල හැටි දැන් කාලේ ගෙවල් කෝට් එකයි හවුස් කෝට් එකට දැම්මයි. එතකොට මේක ටී-ෂර්ට් එකයි. ටී-ෂර්ට්. ඊසියනේ තේ වතුරනේ ටී-ෂර්ට් එකයි ටී-ෂර්ට් මේ ওই බැරදි නම් වලින් ලියාගෙන මගේ ඇඳුම් නම් මාත් කරන්න. මේ ඉස්සර මං කාවද්ද වැරද්දී මේ ඇන්දේ කවුද මොනෝලා මේ සබන් නැද්ද ලියන්න ඒකත් ලියන්න. දික්කලිසා. දික්කලිසා ඔව් ජීන්ස් කියලා නැත්තම් ලියන්න. ජීන්ස් එකයි නේද මම ලියාගත්තා. හරි කියනවා. එතකොට මේක මොකක්ද ඒක බර්මියුඩාස් එකයි. බර්මියුඩාස්. බොම්බේ ඩාන්ස් බොම්බේ ඩාන්ස් එකයි කියලා දාමුකෝ බොම්බේ ඩාන්ස් එකයි. එතකොට මේකකින් ඇයි මේ සර්වියට් දෙකක්? සෝවියට් ඔව් එතකොට සෝවියට් ඒක නම් යාළුවා පොඩ්ඩක් පිස්සුදු කරලා තියෙනවා. සෝවියට් දෙකයි නේද සෝවියට් නෙමෙයි සර්වියට්. සෝවියට් කියලා දාමුකෝ. මේක මොකක්ද මේක සරමනේ මේක මේ ඉංගන්නකොට දීලා දාන්න මොකක්ද මේ ඒක එකයි නේද සරම්. එතකොට මේ කියන්නේ මේ සරම් අපෝ ඒක දීලා බෑ. දෙන්න මම මහත්තයාට අඳින්න කියන ඔච්චරයි. ඔක දීලා බෑනේ. මේවත් ඇඳ මේ මෙහා බලන්නකො ටිකක් දැනුම් ආන්න වෙයි දන්නෙත් නෑ ඔක්කොම දැම්මයි කියලා. ඒකත් දාන්න මන් දෙන්නකො සුමාන. හැබැයි සුමානෙන් ගේන්න හේනේ මාමි ඔක්කොම. ඔව් මං තාවද්ද වැරදුනේ. දැන් හරිනේ නා. දැන් හරියට ඔව් මේ මන්ද මේ දැන් තියෙන නම් පෙටිකෝට් කියයි අන්ඩර්ග්‍රවුන්ඩ් කියයි පැටිකෝට් ඔය ඉස්සර තිබුණද නෝනා අපේ කාලේ ගහුන් සරුන් දැන් යන් ඔව්ව තමයි තිබුණේ ඒක හරි ඒනේ මාමලා කාලේනේ ඉතින් මේ ගෙවල් දමන මෙච්චර ලස්සන ඉන්නක රෙජිටි කදින් සිද්ධෝ තියා බලන්නකො ඔය ඕක හරියට ගැට ගහ ගන්න කොරෙදි ටික අහලා මම ඒක ළමයි කල්පනා කරා මේ හොඳ දීනේ ඒකයි කියන්නේ ලස්සන හිතපු තරමට හොඳ ගෙවල් අර මේ අර ලියාගත්තත් දන්නේ කොට කලිසන් දෙක. ඔව් කොට කලිසන් සකල පුජන් හතරම ලියාගත්තා ඒක. එනම් මං අනේ මන් දැන් නැහැ නේ මගේ. එළිය පිල්ලිල්ලත් ඔය වගේ තියයි ඔය හලහල ගිහිල්ලා මගේ. අනේ පිස්සු නේ ඒක ලස්සන අපි ලස්සනට ඉන්නම් කොයිනේ මම වරද්දන්න නැතුව රෙදි ටික ගේන්නනේ හොඳේ. අනේ මොනවද මේ කියන්නේ මම කවද්ද Charlotte! 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 Charlotte කොහෙ ගියාන්? මේ මනුස්සයා මේ ගෑන් ජෝරල නැහැ නිකන් එන වෙලාව කොයි වෙලාව? මොකද අනේ බෙරිහන් දෙන්නේ? මොකද බෙරිහන් දෙන්නේ? කොහෙද යන්නේ මේ බලන්නකො මාන්සේ දානවා මම අර අල්ලපු ගෙදර එද්දත් එක්ක කතා කරලා ගියා වැට ළඟ. ඔය හදන්නේ නැහැ නේ ගොල්ලන් ගෙදරට අද ගෙනවලු ලොකු ලස්සන ටීවී එකක් අනේ. අපේ එක මොකද්ද බලන්නකො අඟල් දොරෑ මෙච්චර විතර ගිනි පෙට්ටියක් විතර එකක්. ඔයා ටීවී ගැන කතා කරනවා මම මෙච්චර මාන්සෙට ආවා මේ බලන්න දාඩිය දාගෙන පොඩ්ඩක් කල්පනා කරලා. අයියෝ ආතෝ ඒ තරම් මාන්සිය අන්දර රසාගෙන උඩ මහන්සියද මොකක්ද ඔයගොල්ලෝ හොඳට පෑන්ස් වලට යට වෙලා ඉඳගෙන කකුල් දෙක හොලවල ඉඳලා එනවා අපිට මෙතන මැරෙන්නේ. බය ආතාවට ඉඳගෙන ඉඳලා බලන්න ඕන වාසන එක දිගට. ඔයගොල්ලන්ට තේරෙන්නේ. මට මේ කතාව වලින් වැඩක් නැහැ සරම හොයලා දෙන්න. සරම මං අපුල්ලන්ට දැම්මනේ. අද ආවනේ ඊනේ මම උඹ කාලයකට පස්සේ. තේරම අපුල්ලන්ට දැම්ම. ඔව්. සේරම කියන්නේ එක සරමනේ තියෙන්නේ. ඇයි වදේ සරන් අපුල්ලන්ට දීපුවාම මම කියලා තියනවා නේද අපුල්ලන්ට දෙන්න දෙපයි කියලා. අඳින්නේ මොකද්ද මම දැන්? මට මෙහෙම ඉන්නද කියන්නේ කලිසම ඇඳ කර.
අපි මේ වත් කරලා කල් මම ඊට තේ මොකද සැන්තරිය දෙතුන් සැරයක් යහට මෙහාට ගියා මම බය තමයි දැම්මේ යන්නේ මාස ගානකින් අපුලන්න දැම්මද සරම හැමදාම කියනවා සේරම දාන්න එපා කියලා අරදී ඒක පොඩ්ඩක් අඳින්න මොකක් හරි තියන්න එපා ඉන්නකො පොඩ්ඩක් ඉන්න මේ මනසෙන්ට බොලේ නෑනේ කිව්වා ඔන්න මේක ඇඳ ගන්න ඉතින් දැන් මේ අරන් තියලා තිබ්බ හොඳ සරමනේ අල්මාරියේ තිබිච්ච ඉතින් දැන් මේ අමුත් එක්ක ගෙදරට ආවොත් මොකක්ද දෙන්නේ ඇඳ ගන්න අනේ ඔයාට පිස්සු දන්නේ මේ කවුද අමුත් වෙන්නේ සරුන් ඇඳගෙන ලගින්න මේ ගේ ඇස්සේ ඔන්න විකානන්ට ඔන්න ඕක ඇඳ ගන්න කමක් නෑ කවුද ගෙදර අනේ මිස්ටර් ටෙලසන්තනේ එන්න උග කාලෙකට පස්සේ වාඩි වෙන්න මිස්ටර් ටෙලසන්ත ඉතින් මම මේ පළාත ඉස්කෝලේට පත් වුණානේ ඇත්තද ඔව් අද මට නිවාඩු ඔව් හෙට ඉඳන් මම වැඩ බාර ගන්නයි කියලා හිතාගෙන ආවේ ලොකු මහත්තයා කියනවා අද ඉඳන්ම වැඩ බාර ගන්න කියලා ඉස්කෝලේ නවතින්න නම් හැම පහසුවක්ම තියෙනවා මම ඇඳුම් මොකුත් ගෙනාවෙත් නෑ යාළු මුත්‍රා කවුරුත් නෑ ඒකම ප්‍රශ්නේ වතුර නැති එකයි වතුර තමයි ප්‍රශ්නේ වතුරද අනේ වතුරෙන් නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ ඉතින් කොහොමද මිස්ටර් ටෙලසන්ත පොඩි අය මැතිනේ දැන් අපෝයෝ ගොඩාක් ඉන්නවා අපුයි නම් කරදර ඇතිනේ හරියට ගෙදර අපෝයිනේ නෝනා ඉන්නවනේ මට කිසි කරදරයක් නෑ 7 දිනාගෙන් බාලයට දැන් අවුරුදු පැනලා සැප්තැම්බර් මාසේ වෙනකොට තව එක්කෙනෙක් හම්බ වෙයි කියලා මං හිතා අනේ මන්ද අපිට මේ එක්කෙනෙක් ඉඳලා තියෙන කරදරේ එහෙනම් ඕනට නම් හරි කරදර ඇති නේද පොඩි කට්ටිය ගොඩක් ඉන්නකොට වෙන්න ඇති මට නම් කිසි කරදරයක් නෑ නෝනා ඉන්නවනේ කෝ දසි මේ දැන් ඇවිල්ලා දන්නේ නැද්දි ඉතින් එයාගේ ඇටි කාන්තුරු වෙලා ගෙදර එන්නේ කොයිලාද අඳුන් ගන්නවන්නේ කියලා බලාගෙනනේ මාත් එක්ක මේ සම්ඩුවේ හිටියේ සරම හොයාගන්න බැරුව මේ දැන් අඳුන් මාරු කරගන්න ගියේ සරම කියනකොට මට මතක් වුණේ පොඩ නාගන්නත් ඕනේ සරමක් පොඩ්ඩකට සරමක්ද ඉන්නකෝ දසේ මං කිව්වනේ ඔය එක දැන් බලන්න මොකක්ද දුන්නේ කියලා හරිම අපරාධයක් මම දැන් බලන්න මේ මිනිස්සයා ඔය බැලසන්ත අපි ගෙදරට ගිය වෙලාවේ බොහොම හොඳට සැලකුවා අපිට ඒ මිනිහට සරමක් කරලා දී පුළුවන් මං කියතද එහෙනම් මං අර අල්ලපු ගෙදර එන්නලා ඉදිරියට ගෝලා ගිහලා සරමක් ඉල්ලගෙන එන්න මේ කායින් හත්නම් සරුන් ඉල්ලන්න යන්න එපා මොකද අපේ தත්ත්වය අනිත් ඉතින් මිනිස්සු දෙක සරමයි මම දැකලා තියෙන මේ මනුස්සයා නිදා ගන්නයි කඩේට යන්නයි හැම එකටම තින් එක සරමයි කාගෙන් හත් ඉල්ලන්න යන්න එපා ඉතින් මොකද අනේ කරන්නේ මම දැන් මේ මිස්ටර් ටෙලසන්ත කතා කළාද ටොයිලට් කොහෙද ටොයිලට් ඒ කට්ටිය ගෙවල් ඇරලා ගියානේ අනේ හොඳ කට්ටිය අපරාධ කියන්න බෑ අපිටත් කියලා ගියේ නෑ නෑ මං ඇහුවේ ටොයිලට් එකයි මං ඇහුවේ කොහෙද කියලා කෝ දසේ දසේ ඒ මම අන්ති වෙලා කන්ති වෙලා කියන්නද මගෙන් ඇහුවස් මේ ටොයිලට් කෝ කියලා මං කොයි ගොල්ලෝ ගෙවල් අතරලා ගියයි කියලා ගෙවල් අත්තන්න ගියා කිව්වා ගෙවල් අත්තන්න ගියේ ටොයිලට් නෙමෙයි වයිලට් ඒ වයලන්ත නැත්තම් ඔය මේ මිනිහට වැඩි කිලිට අඩු වෙලා දැන් ඉතින් මොකද බලන්නේ අර දෙයක් නේ මේ සරමක් දෙන්න ඕනේ තොසන් ඕන එකක් හරි කරු නැත්තම් හොඳ නෑනේ අපොච්චි මිනිස්සු බලා ඉන්න දසේ මොකද කරන්නේ දසේ මේක ගිහිල්ලා දෙන්නේ මිනිස්සයාට මම මෙහෙම ඉන්න
අනිත් උඹට කොච්චර වෙලයි කියලා ඔහොම ඉන්න පුළුවන් ඒ? කරන්න දෙයක් නම් මං ඇතුළට වෙලා ඉන්නවා. ඔහෙනම් ඔය කලිසමවත් ඇඳ ගන්නකො. කලිසම් ඇඳගෙන හිටිය හැද්ද? කලිසම් ඇඳගෙන ඉන්න බැරි හින්දා නේ මං සරමට බැස් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කලිසම් ඇඳන් හිටිය හැද්ද? ඉතින් එනම් මොකද කරන්නේ? මම මෙහෙම ඉන්නම් පුළුවන් තරම් ඉක්මනට සරම මට ආපහු ගෙනල්ලා දෙන්න මේ මනුස්සයට දීලා. කොහොමද අනේ ඒක කරන්නේ මම? ඔයා ගිහින් දෙන්නකෝ දැන් මේ මනුස්සය බලා ඉන්නවානේ. ඕක ගිහින් දෙන්න. නින් ඇයි දෙයනේ මේ මනුස්සයාට පුදුම හදිස්සියක් මේ තියෙන්නේ. දසේ අම්මලක් නෙන්න. මේ දොර අරින්නකෝ. අපෝ බෑ. සරම අරන් ආවේ. නෑනේ ඒ මනුස්සයා මේ ලෝකේ සියන්නේ නැතුව වැසිකිළියට තමයි දුවලා තියෙන්නේ. දොර අරින්නකෝ. මේ ඔයා දැක්කරන් අනේ දුක හිතෙනවා. එයාට වැසිකිළියට යන්න තමයි ඕන වෙලා තියෙන්නේ. අනේ මේ ලෝකේ සියන්නේ නැතුව දිව්වානේ. හරි ඔයා පොඩ්ඩක් ඒ හරිය කැරකි ඉඳලා සරම අරගෙන එන්න මෙහාට සරම මගේ අතට ලැබෙන්න සලස්සල්ද නැත්තම් මම කරදරයක් නෙවෙන්නේ. ඔයා මොනවද මේ කියන්නේ? මට පුළුවන් දෙ මනුස්සයා වැසිකිළියට ගියා මේ වටේ කැරකි ඉන්න. මැස්සෙක් වගේ. ඒ දින්ගම් කියන බලන්න කොයි පැත්ත. අනේ මන් දන්නේ නැහැ මේ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න. යන්න. කොහමද දසේ එයා ලොකු වැඩක්. දන්නේ නැත්නම් කන්තෝරුවේ වැඩක් ගෙදර ගෙනානේ. ඒ වෙලාවට අපි කතා කරනකොට එයා තරහයි. ගෙදරට ඇවිල්ලා කතා නොකර කියොත් හොඳ නැහැ නේ වගේ හොඳ යාළුවානේ. පොඩ්ඩක් කතා කරලා යනවා. දසේ හලෝ මම අදිසි වැඩක් කරන්නේ. ඔය වැඩ දෙන්නේ නැද්ද සරයා කිව්වාම. පොඩි තමයි යාළුවාගේ. එහෙනම් මේ තරම් ගණන් ඈ. ඒක දන්නවද මම මෙහාට එන්නෙත් නැහැ. අනේ පවුනේ දසේ. ඒ මනුස්සර වචන ටිකක් කතා කරන්නකෝ. මොකක්ද අනේ? කොහොමදයි එන්නේ පේරෙන්නේ නැද්ද? ඔබේ මොනේ නැතුනේ. හරි එළියට එන්න ඕනේ නෑ. ඔළුව පොඩ්ඩක් දාලා කතා කරන්නකෝ ඉවරනේ. පවුනේ මනුස්සයා. අනේ දසේ පවුනේ අනේ. මම දන්නවද මේ සරවඳ ගන්නෙත් නැහැ මම. දසේ ඉක්මනට සරම ඇඳගෙන ඉන්න අනේ අන්නර මනුස්සයා යනවා. ඉක්මනට ඇඳ ගන්න ඕන. අනේ ඉඳ කියන්න බෑ. ඊ කතා කරන්නකෝ. ඔයා උමිදි කරලා කතා කරන්නකෝ. මේ මිස්ටර් බැලසන්ත අන්න යනවා මේ මනුස්සයා. මිස්ටර් බැලසන්ත මේ ඔව්. අන්න යනවා. මිස්ටර් බැලසන්ත. අනේ ආයෙත් ඔය මනුස්සයා අර බලන්නකෝ යන්නේ අර දැන යන්නේ. මං නම් හිතන්නේ මිනිස්සයා ආපහු වෙන එකක් නේ අපේ ගෙදර පැත්ත පළාතකවත්. බැලේ හැබැයි මෙව් අපිට හොඳ පාඩක්. සරම ලොන්ඩරියට දීමෙන් සරමත් මිතුරක් නැති.